ආදරණීය ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම දැන් හවස අද තේ බොන්නේ නෑ. වෙනද නම් මම හොඳට කාලා ලොකු දෙයක් කාලා තේ බොනවා. අද ඉතින් සැහැල්ලුවට මේ වගේ බීම් එකක් හදාගෙන බොන්න තමයි මේ යන්නේ. මොකද මම කෑම පාලනය කරන්නනේ හදන්නේ. ඒක නිසා මේ විදියට බීම් එකක් හදාගෙන ඔන්න ඉතින් මේ හවස් වරුවේ බොන්න තමයි මේ ලෑස්තිය. පායලා තියෙනවා වැස්සේ නෑ ඉතින් මේ වගේ ලස්සනට පරිසරය තියෙන්නේ. මමයි චූටි දුයි දැන් කඩේට යන්න හදන්නේ. මං කිව්වනේ කලින් වීඩියෝ එකේ මම කෑම කන්නේ නෑ කියලා. චුට්ට කන්නේ. ඉතින් මේ අද රෑට පුංචි රොටියක් කන්න හිතන් ඉන්නේ. මං අර පාන් පිටි වලින් නෙමෙයි මේ මොනවද ආට පිටි වලින්. අද ආට පිටි වලින් ග්‍රෑම් 20කින් මං රොටි එකක් හදාගන්නේ. ග්‍රෑම් 20ක් අරගෙන පොලුත් එක්කම එක රොටියක් හදාගෙන රෑට කන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි කඩේට යන්න හදන්නේ. අපි ගිහින් එන්නම්කෝ. මමයි චූටි දූ දැන් ඉතින් මේ ආට පිටි පැකට් එකක් අරන් එන්න කඩේට යන්න හදන්නේ. දුවන්න එපා ඉන්න. මේ වෙලාවේ 6:00 විතර වෙලා කරුවලයි දැන් ටිකක්. පුතේ ඉන්න. චූටි දූ මට ඉස්සර වෙලා දුවනවා. අපි කඩේට ගිහින් එමු. ඉතින් මම කඩේ ගියා ආට පිටි ගේන්න. කඩේ තිබ්බේ නැහැ. ඉතින් මේ හස්බන්ඩ් ටවුන් එකේ ඉන්න හන්දා මේ මං කිව්වා ඉතින් ටවුන් එකෙන් මේ පිටි එකක් ගෙනත් දෙන්න කියලා. මම ඒ ගමන එයා එන ගමන් ඉතින් ආට පිටි එකක් අරන් ඇවිල්ලා තිබ්බා. මේක මේ කිලෝ එකේ පැකට් එකක්. මේකේ මිල කිව්වොත් 505ක් වුණා. වෙලා තියෙනවා. ඉතින් අද මම මේකෙන් මට කන්න හස්බන්ඩ්ටත් හදනවා. ඉතින් මට කන්න වෙනම ග්‍රෑම් 20කින් විතර වගේ රොටි එකක් හදාගන්න තමයි යන්නේ රෑට කන්න. මේ තියෙන්නේ මං කඩෙන් ගෙනාපු බයිට්. ඉතින් පරිප්පු බයිට් එක. මේ මෙතන මම බිත්තර ගෙනත් තියෙනවා. අද බිත්තර ඔම්ලට් එකකුත් දාගෙන රොටිත් හදාගෙන පොල් සම්බෝලෙකුත් හදාගෙන රෑට කන්න යන්නේ. අපි රොටි හදාගෙන ආපහු හම්බ වෙමු. රොටි හදන්න මම දැන් පොල් ටික ගා ගන්න තමයි යන්නේ. මේ දවස්වල කුස්සිය නම් පිළිවෙලට තියාගන්න බෑ. මොකද වර්ෂාව නිසා මුළු කුස්සියම තෙමිලා තියෙන්නේ. ඉඩ කඩ ඇත්තෙම නෑ. මම බඩු ඔක්කොම එක තැනකට කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ලස්සන නැත්තේ. මම මේ රෑට කන්න 4 දෙනෙකුට රොටි 4ක් හදන්නේ අද. මොකද දවල් උයපු බතුත් තියෙනවා. මම කන්නේ මේන් එක රොටියයි. මෙතන මේ තියෙන පොඩිම රොටිය තමයි මං කන්නේ. මෙතන තියෙනවා ග්‍රෑම් 30ක් පොල් දාලා මේ පිටිත් එක්කම ග්‍රෑම් 30ක් තියෙනවා. මට හිතුනොත් මං තා චුට්ටක් මේක පුංචි කරගන්නවා. මේ එතකොට ග්‍රෑම් 20ක් විතරනේ. ග්‍රෑම් 20ක් විතර වෙන්න මේ විදියට මං තව ටිකක් කඩලා දානවා. මේ විදියට. දැන් හරි. දැන් මේක තමයි මං හදාගන්න රොටිය. ඉතින් අනිත් ටික ගෙදරින් චූටි දූටයි හස්බන්ඩ්ටයි තාත්තටයි. මේක තමයි මං හදාගන්න රොටිය. දැන් අපි මේ ටික පුච්ච ගමු. ඊට පස්සේ මේක කන්න මොනවා හරි කරීස් ටිකක් හදාගමු. හදාගෙන මං ආපහු එන්නම්.
ඉතින් තාත්තගේ රොටිය නම් මම යැව්වා. දැන් ඉතින් අපි තුන්දෙනා මේ විදියට කන්න රොටි 3ක් හදාගත්තා. ඔම්ලට් 3කුත් හදාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ හතු කරි එකක්. ඊට පස්සේ පොල් සම්බෝල එකක්. ඉතින් මේ ටික තමයි මගේ රෑ මෙනු එක. දැන් ඉතින් අපි කන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම කන්නේ මෙන්න මේ විදියට. මම ග්‍රෑම් 25ක වගේ රොටි එකක් තමයි හදාගත්තේ. ඒකෙනුත් ඔන්න මම භාගයයි ගත්තේ. පොල් සම්බෝල ඊට පස්සේ බිත්තර ඔම්ලට් එකයි පරිප්පු ටිකයි මේ ඔක්කොම එක්ක මෙතන ග්‍රෑම් 45ක් විතර තමයි තියෙන්නේ. ඉතින් අද රෑට මම මේ විදියට තමයි කෑම එක හදාගත්තේ. මොකද මේක මට උවමනා කරලා තිබ්බේ ග්‍රෑම් 50කට අඩුවෙන් කන්න. ඉතින් මම මේ ඔක්කොම මැනලා ගත්තම ග්‍රෑම් 45ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි අද රෑට මම කන්නේ. වෙනද නම් මම ඉතින් ග්‍රෑම් ගාණක් දන්නේ නැහැ. ලොකු බත් එකක් කනවා. ඉතින් මේ වගේ ආටපිටි වලින් සැහැල්ලුවෙන් කන්න තමයි මං අද මේ විදියට හදාගත්තේ. ඉතින් මේ විදියට චුට්ට අපි ඉතුරු ටිකත් හදාගමු. මගේ බර ඊට පස්සේ මම රෑට කාලා ඉවර වෙලා අලිගැට පෙර මේ විදියට ගෙඩි දෙකක් කැපුවා. දෙකෙන් හස්බන්ඩ්ටයි චූටි දූටයි මේ විදියට හැදුවා. මම නිකන් කන්න චූටි ග්‍රෑම් 3ක 4ක වගේ කෑල්ලක් තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් පොඩි ගෙඩියක් නිසා මම ඒකෙම තියලා තමයි මේ සීනි දාලා හදාගත්තේ. ඉතින් ඔන්න අපි රෑට කාලා ඉවරයි. හරියටම මං අද ග්‍රෑම් 50ක් වෙන්න තමයි මේ රෑ කෑම ලෑස්ති කරගත්තේ. ඉතින් මම මෙන්න මෙතන මේකේ ග්‍රෑම් 4ක් විතර වගේ තියෙන්නේ මේ අලිගැට පෙර කෑල්ලේ. ඉතින් මේකත් කනවා අන්තිමට මේ සීනි දෑවෙන කාලා. ඉතින් අද වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ආපහු දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. ආදරේ ඕනද? ඒකත් හොරෙක් කනවා. එයාට මදි වෙලා. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම. බුදු සරණයි.